ඉතින් ඔබ දන්නේ යාළුවනේ මේ දිල්හාරයි තිවංකයි එකතු වෙයිද? ඇත්තටම මේක තිවංකගේ ප්ලෑන් එකක්. මොකද ඔබට මේක තමයි තිවංක මේ දේ කරන්නේ. ඉතින් ඔබ මේ දේ දැක්කාම ඔබ හිතන්නේ දිල්හාර කියන්නේ නරක කෙනෙක් කියලා. මොකද පොඩි මහත්තයාත් එක්කත් යාළු වෙන්න ගිහිල්ලා දැන් තිවංක එක්කත් යාළු වෙන්නයි හදන්නේ. ඉතින් ඔබ හිතනවා දිල්හාර නැති වෙච්ච එකම හොඳයි කියලා. ඉතින් ඒත් එක්කම දිල්හාර ඔබගේ හිතෙන් අයින් වෙනවත් එක්කම සෙනුරට තියෙන ආදරේ වැඩි වෙලා සෙනුරගේ ඔබගේ ආදර කතාව තවත් ලස්සන වෙනවා. ඉතින් තිවංකගේ මේ වැඩි නිසා අනිවාර්යෙන්ම සෙනුරටත් හොඳක් තමයි වෙන්නේ. මොකද සෙනුරට ඔබ දැන් ආදරය කරන්න පටන් ගන්නවා. මොකද දිල්හාරව යාගේ හිතෙන් අයින් වෙන හින්දා. ඒත් එක්කම තව දෙයක් තමයි මේ නෝරා. මේ නෝරාගේ කියලා එන මේ අසල්වැසි ඥාතියා ඇත්තටම බුරුකාරයන් නිසා සුරේන්ටත් දැන් ඒ ගැන හිතලා තියෙන්නේ. ඉතින් සුරේන් කල්පනා කරනවා මොකද මේ තරම් නෝරාව ගෙනියන්න මෙයා ඉල්ලන්නේ කියලා. ඉතින් එහෙම සුරේන්ටත් එයා ගැන බුරුකාරයෙක් විදියට දැනෙන නිසා නෝරාව කොහෙත්ම දෙන්නේ නැහැ. ඉතින් ඉදිරියට මේ වගේ වීඩියෝ නැරඹීමට අමතක නොකර subscribe කරලා තියන්න.